ප්‍රශස් පෑනක් ඔගොල්ලෝ බලනවා ඉතින් දැන් මේ වගේ පීස් එකක් ඇප්ලයි කරන්න යනකොට මේ මේකප් ටේබල් එක උඩ තියෙන්න ඕනේ අත්‍යවශ්‍යම දෙයක් නෑ වගේ හැඟෙනවා නේද? ඔව් ගම් ඇඩෙසිව් මේක ඇප්ලයි කරන්න ඇත්තටම අපිට ස්ප්‍රිට් ගම්වත් එහෙම නැත්නම් ප්‍රොස්තටික් ඇඩෙසිව්වත් සිලිකන් ඇඩෙසිව් කිසිම ගම් එකක් අවශ්‍ය නෑ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මේක ඇප්ලයි කරන්න කිසිදු ගම් වර්ගයක් අපි භාවිතා කරන්නේ නෑ. ඒක තමයි මේකේ තියෙන මැජික් එක. අපි බලමු මේක ඇප්ලයි කරලා. හොඳයි. අද මේ ප්‍රොස්තටික් ට්‍රාන්ස් පීස් එක ඇප්ලයි කරන්න අපිට මොඩල් වෙන්නේ මගේ පුතා ඉමන්ජිත්. ඉමන්ජිත්. හලෝ. ඕකේ. එන් වලේ. අද අපි මොකක්දයි කරන්නේ? කොට්ටයකුත් හම් වෙනවා මම. ෆ්‍රැන්ස්. හරි. අද මොනවද කරන්නේ? අද කරන්නේ ප්‍රොස්තටික් ට්‍රාන්ස්ෆර් කියලා අලුත් තාක්ෂණයක් තියෙනවා. හරිද? උදාහරණ එක අපි ඇප්ලයි කරලා පෙන්නනවා මේ බලන්න දෙයක් කියන්න තියෙනවා. ඉමන්ජිත්ගේ තියෙනවා YouTube channel එකක්. මොකක්ද පුතා නම? SFX ඉමන්ජිත්. දැන්ම ගිහින් subscribe කරන්න. හරි. ඒක subscribe කරන ගමන් මේක බලා ගන්න. මොකද මේ වීඩියෝ එක අපි ඉමන්ජිත්ගේ YouTube channel එකෙත් දානවා. ඒ වගේම බලන්න Facebook එකෙන් ඔයගොල්ලෝ මේක බලනවා. හරි. අපි මේක ඇප්ලයි කරමු මේ අන්න. ඕකේ. කමන්නේ මම ගන්න. ඇප්ලයි කරමු. ඇප්ලයි කරන විදිහ සහ කරන පිළිවෙල සහ කරන ඕඩර් එක ගැන ඇප්ලයි කරන ගමන් මම විස්තර කරන්නම්. අපිට මුලින්ම කරන්න තියෙන්නේ මේ ප්‍රොස්තටික් ට්‍රාන්ස්ෆර් පීස් එක අරගෙන අපි ඒකේ මේ වටේ මාජින් එක මෙන්න මේක අපි මේක අනිත් පැත්තේ මාක් කරගන්න ඕනේ. අපි ඒකට පෙන් එකක් හෝ මාක පෙන් එකක් හෝ ප්ලැටිනම් එකක් මොකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි මෙහෙම කරමු. මේ තියෙන වටේ මාජින් එක තමයි අපි මේක මාක් කරගන්නේ මේ විදිහට. හරි. ඔය ආකාරයට අපි මාක් කරගන්න ඕනේ. ඒක තමයි මුලින්ම කරන්න ඕනේ. එතකොට අපිට මේක ඇප්ලයි කරද්දී අපි දන්නවා මේක තියෙන තුවාලේ ප්‍රමාණය මොකක්ද? තියෙන අදහස අපිට තියෙනවා. හරි. ඊළඟට හරි මෙන්න මේ ආකාරයට රිස්සමින් ඔන්න වයින් කරන්න ඕනේ. ටේප් කෑල්ලක් ගලවනවා වගේ. ඔව් ටේප් එකක් ගලවනවා. ඉමන්ජිත්ගේ බෙල්ලට අපි එහෙම ඇප්ලයි කරමු. හරි අපි දැන් මේක ඇප්ලයි කරමු. බෙල්ල මෙතන තමයි අපි ස්කින් එක ප්‍රිපෙයාර් කරගත්තේ. හරි ඔහොම තියාගෙන ඉන්න පුතා බෙල්ල. හරි රිලැක්ස් ඉන්න. මේ විදිහට අදාළ දැන් අපිට මේ මාජින් එක පේනවා. අපි මේක තමයි තුවාලේ තියෙන තැන අපි ඒක ගන්නට අවශ්‍ය තැනට ප්ලේස් කරලා හොඳට තියාගන්න ඕන ඔය ආකාරයට. කරන්න පුළුවන්. මම මේ ඒකට ඇත්තටම පවුඩර් පෆ් එක යූස් කරන්න ඕන කමක් නැහැ. මේක පාවිච්චි කරා. හරි. ඕකේ. දැන් අපි මේක අලව ගත්තා.
දැන් මේක ඇත්තටම ඕගොල්ලෝ මේ ප්‍රොස්තටික් ට්‍රාන්ස්ෆර් කියන එක අපිට මේ අපිට ඉස්සර මේ අපි පොඩි කාලේ නම් අපිට හම්බ වුණා චුවින් ගම් ඇතුලේ තියෙනවා මේ අර ටැටූ එකක්. ඒක අපි කාලා ඒ ටැටූ එක ඒ පේපර් එක අරගෙන ඒක අතට තියලා අර වතුර හරි ඊළඟට අපි මේකේ තියෙන අතිරේක වතුර ටික අපි පොඩ්ඩක් අයින් කරලා මේකේ එජ් තියෙනවා නම් මේ විදිහට අපි බලමු මෙන්න පොඩි පොඩි එජ්ස් තියෙනවා මේ අපිට වෙන පොඩි පොඩි එජ් අපි මේවා අපි 99% ඇල්කොහොල් වලින් අයින් කරගන්නවා එජ් එක බ්ලෙන්ඩ් කරගන්න ස්කින් එක. මේ වගේ මේ තියෙන එජස් ඔක්කොම මේ විදිහට බ්ලෙන්ඩ් කරලා අයින් කරද්ද දැක්කද? දැන් මේක කිසිම එජ් එකක් නැහැ. තාත්තා ඔයාලට කියන්න පුළුවන්ද ඇයි මෙතන නිකන් මේ ටික හැම නිකන් ඇලවිලා වගේ. කියන්නේ මෙහෙම හදත් මෙහෙම නම හදද්දී ඒක නිකන් මාර හයියෙන්. ඔව්. හරි නෑ එහෙම ස්ටිකි තමයි. තාම මේක අපේ මේක ඇලවෙනවානේ මේක අලවල ඉවර නැහැනේ වැඩේ තාම. හරි ඔයා බෙල්ල අනිත් පැත්තට චුට්ටක් ඔය ගන්න ඉන්න ඕන පුතා. හරි ඕකේ. දැන් මේක කිසිම එජ් එකක් නැහැ. හොඳට ලං කරලා බැලුවොත් අපි කතා කරා මේක මේ අපි වැඩ කරන්නේ high definition මේ කැමරා එක කියලා seamless application එකක් තමයි තියෙන්නේ. අපි දැන් ඔක පොඩි shine එකක් ඕගොල්ලන්ට පේනවා. අපි මේ shine එක නැති කරගන්න තමයි අර colorless powder එක use කරන්නේ. නැත්නම් translucent powder එක. Baba. Blending it in, right? අපි මේක ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කියනවා අපිට සීල් එකක් ෆයිනල් සීල් මේකෙන් ආවත් සීල් කරගන්න පුළුවන්. අපිට ඒකට ඕන නම් යූස් කරන්න පුළුවන්. අපිට නැත්තම් නැති වෙන්න පුළුවන්. ඔන්න ඒක පොඩ්ඩක් ඩ්‍රයි වෙන්න දෙන්න. This smells like mint. Yeah. It has mint flavor. හරි ඒක ඩ්‍රයි වෙන්න දෙන්න. මං හිතන්නේ අපිට ඊළඟට තියෙන්නේ මේක මේ සීල් එක ගැහුවට පස්සේ මේක පොඩ්ඩක් ඩ්‍රයි වෙන්න ඕනේ. ඩ්‍රයි වුණාට පස්සේ අපිට තියෙන්නේ සෙට් එකේ බ්ලඩ් දාන්න. බලන්න කොච්චර ලේසිද කියලා. අපි දැන් බ්ලඩ් ඇප්ලයි කරමු. ඔව් පුළුවන්. මම කලින් කිව්වා මේක අපිට බ්ලඩ් ඇප්ලයි කරන්න පුළුවන් කියලා. මං හිතනවා ඒ වුණාට පොඩි ස්කින් ටෝන් එක අපිට මැච් කරගන්න වෙනවා පොඩ්ඩක් විතර මට හිතෙන්නේ නේද මංජු චුට්ටක් ඒක පොඩි අපි හදාගමු අපි ඒකට භාවිතා කරන්නේ ඇල්කොහොල් ඇක්ටිවේටඩ් මේකප් ප්ලේට් ඕකේ A very old one. ඇත්තටම මේ 99% ඇල්කොහොල් තමයි භාවිතා කරන්නේ මේ ප්ලේට් එක ඇක්ටිවේට් කරගන්න. ඒක උදේට බලන්න එක
නෑ 99% ඇල්කොහොල් විතරුවා. ඒ පේන්ට් නෙමෙයි 99% ඇල්කොහොල් තමයි භාවිතා කරන්නේ ඒක ඇක්ටිව් කරගන්න මේ කලර් ප්ලේට් එක. හරිද? ඒකට ඒ කලර්ස් දිය වෙන්නේ නැහැ නැත්තම් වෙන මොකකින්වත්. තේරුණාද? හරි අපි දැන් ඊට මේ කස්ටියුම් එකක් හරි මොකක් හරි තියෙන එකක් අපි ඒක කවර් කරලා මේ විදිහට අපිට අවශ්‍ය ටෝන් එක අපි අරගෙන මේක ඇත්තටම මේ පීස් එක අපිට ෆ්‍රී කලර් කරලා තියාගන්න පුළුවන්. මේක ඇත්තටම ඊළඟට අපි වැඩකට යද්දි කන්ටිනියුටි සම්බන්ධව කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ විදිහේ පීසස් අපිට ඇති ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. අපිට කලින් කලර් කරලා තියාගන්න පුළුවන් මේ වගේ. ඕනනම් කලර් නොකරත් පුළුවන් මේක හදාගන්න. ඊළඟට මේකෙම අපිට තුවාල කැලල අපිට හදාගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන chance එක. දැන් එන්න මගේ ස්කින් එක වගේ. දැන් නම් මං හිතන්නේ හරි වගේ. ඔව්. මොකද මේ තියෙන තුවාල එකේ තියෙන ඕන ලක්ෂණ ටික අපිට තියෙනවා. අපිට දැන් අපි ඉන්න පුළුවන් අර මම කලින් බ්ලඩ් අපිට මේකට ඇඩ් කරන්න. අපි බ්ලඩ් බ්ලඩ් ඇප්ලයි කරනකොට අපි නිකන් ඇත්තටම තුවාලේ වහගන්න නරකයි මේ අපි කරන වැඩේ. සමහර වෙලාවට මේ මූඩ් එකේ විදිහට තමයි ඇත්තටම අපි වැඩේ කරන්න ඕනේ. මොකද එහෙම කරන්නෙම තුවාලේ තියෙන ප්‍රශ්න වහගන්න තමයි මුගක් වෙලාවට මේ විදිහට අපි දැකලා තියෙනවනේ වැඩ කරද්දී සිද්ධ වෙන දේවල්. ඉතින් එහෙම කරන්නේ නැතුව අපි බලමු අපි ඕන තරම් දැකලා තියෙනවා වෙන රටවල් වල ෆිල්ම් කොහොමද ඒවල මේකප් කියලා අපි දැකලා තියෙනවා. So like this is a cat scratch mark, huh? Yeah, it's like a scratch mark. Oh no, a little pussycat has scratched me in the neck. අපිට ඕන ප්‍රමාණයකට බ්ලඩ් ඇප්ලයි කරගන්න පුළුවන්. මේ දැන් අපි අවසානයේ ඕක කැමති විදිහට බ්ලඩ් වලින් ඩ්‍රෙස් කරගන්න පුළුවන්. ඩ්‍රෙස් කරනවා කියලා තමයි භාවිතා කරන්නේ. No! Oh, this is hurting me. ඉතින් මම හිතන්නේ මේක ඉතාම සාර්ථකයි. ඔව් සාර්ථකයි. ඒ වගේම මං හිතනවා මේක ප්‍රයෝජනවත් වී ඕගොල්ලන්ට මේකප් සම්බන්ධව අපි කතා කරන්නේ. මොකද අපි ඇත්තටම හරි අලුතින් අලුත් තාක්ෂණය භාවිතා කරන්නේ ලංකාව ඇතුලේ මේකප් කරන්න ගියාම. මේක තමයි දැන්ට තියෙන ලේටස්ම ටෙක්නොලොජි එක කොහොමද ඇප්ලයි කරන්නේ වේගවත්ම ඇප්ලිකේෂන් මෙතඩ් එකක් ප්‍රොස්තෙටික් ට්‍රාන්ස්ෆර්. මං හිතනවා ඔයගොල්ලෝ මේකෙන් යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ප්‍රොස්තෙටික් සම්බන්ධව මේ ආකාරයේ කුඩා වීඩියෝ කරන්න සහ ඒ පිළිබඳව ඔයගොල්ලොත් එක්ක දැනුම බෙදා හදාගන්න සහ ප්‍රොස්තෙටික් ට්‍රාන්ස්ෆර් එකක් කොහොමද හදන්නේ කියන එක ගැනත් ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඕකේ. එහෙනම් see you bye.